ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් ඔයාලට දැම්ම ගමන් මේ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ තියෙන තව job vacancy එකක් ගැන. ඉතින් මේ vacancy එක vegetable farm workers ලට තමයි job එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට කැනඩාවේ එළවලු ගොවිපලක තමයි රැකියාව තියෙන්නේ. ඉතින් මේකට අවුරුදු 18ත් අවුරුදු 60ත් අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම රට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලට තවත් ලොකු වැදගත් පණිවිඩයක් කියන්න තියෙනවා. දැනට ලංකාවේ පළවෙනි වතාවට එයාලා ඉදිරිපත් කරලා තියෙනවා ඒරෝපයට යන රහස් ක්‍රම කියලා ඔන්ලයින් මිලදී ගන්න පුළුවන් පොතක්. ඉතින් මේක ඕගොල්ලොන්ට ඩිලිවරි හරහා එන පොතක් නෙමෙයි. ඔයාලා පර්චේස් කරාට පස්සේ ඒ වෙලේම ඔයගොල්ලන්ට ඒකට ඇක්සස් අරගෙන ඒ පොත අරගෙන කියවන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් තමයි ඒගොල්ලෝ එක හදලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් ඔයගොල්ලන්ට වැදගත්. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම පොතක් මේක. ඔයාලා අනිවාර්යයෙන්ම මේ මිලදී ගන්න. ඉතින් ඒක මිලදී ගන්න ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් සහ කමෙන්ට්ස් වල පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඒරෝපයට යන රහස් ක්‍රම කියලා පොතේ ලින්ක් එක. ඒ හරහා ගිහින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මිලදී ගන්න. මොකද රටකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට ඒක පරිශීලනය කරොත් එහෙම ඒ පොත පරිශීලනය කරොත් එහෙම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම විදේශ රටකට යන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න පුළුවන් තනියෙන්ම. ඒ කියන්නේ ඒජන්සි එකක් නැතුව. ඉතින් උත්සාහ කරන්න හැමෝටම chance එකක් අනිවාර්යයෙන් ලැබෙන්න කියලා විශ් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම පොත මිලදී ගන්න. ඉතින් ඔන්න අද කියන්න යන්නේ vegetable farm workers ලාට කියන job vacancy එකක්. ඉතින් මේ රැකියාවට අයදුම් කරන විදිහ මේ වීඩියෝ එක අවසානයේදී කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම හරියට job එක අහගෙන ඉන්න. එතකොට ඔයගොල්ලන්ට මේ ගැන හරි අවබෝධයක් අරගන්න පුළුවන්. job details විදියට location එක තියෙන්නේ 3rd Street South වල Redcliffe වල කැනඩාවල. එතකොට කැනේඩියන් කම්පැනි එක තමයි CK Greenhouse Limited කියන කැනේඩියන් කම්පැනි එකෙන් තමයි ඔයාලට මේ job offer එක දීලා තියෙන්නේ. සැලරි එක එයාලා පැයකට කැනේඩියන් ඩොලර්ස් 22ක් ඕගොල්ලන්ට දෙනවලු. එහෙම බැලුවොත් සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම බැලුවොත් මාසෙට ලක්ෂ 8කට හසන්න සැලරි එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ සැලරි එක අඩු වැඩි වෙනවා ඕගොල්ලන්ගේ working capacity එකත් එක්ක. ඒ කියන්නේ වැඩියෙන් වැඩ කරොත් ඔයාලට තවත් වැඩියෙන් සැලරි එක ගන්න පුළුවන්. ඔය අනිවාර්යව එහෙම ගත්තොත් මේ සැලරි එක චුට්ටක් අඩු වෙන්නත් පුළුවන්. ඉතින් විශේෂම දේ මම ඔයගොල්ලන්ට අපේ channel එක හරහා අරගෙන එන්නේ ගොඩාක් qualifications නැතුව අයදුම් කරන්න පුළුවන් job vacancies. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ මුල සිට ආරම්භය දක්වාම දාලා තියෙනවා ඒරෝපයට යන රහස් ක්‍රම පොතේ අදාළ include වෙන දේවල්. ඉතින් ඒකත් මේ කියන දේත් එක්කම බලන්න අනිවාර්යෙන්. මොකද ඔයාලට අනිවාර්යයෙන්ම විදේශ රටකට යන්න පුළුවන් හොඳම දේ හොඳම විදිහට එයාලා ඔයාලට ඉදිරිපත් කළා තියෙනවා. අනිවාර්යයෙන්ම recommend කරන්න පුළුවන් පොතක් මේක. ඉතින් මිලදී ගන්න. මිලදී ගත්තොත් ඒ මිලට ඔයගොල්ලන්ට ඇත්තටම ලොකු දෙයක් ඔයගොල්ලන්ගේ ජීවිතේට අරගන්න පුළුවන්. ඉතින් අපේ ජොබ් එකේදී කියලා තියෙනවා ෆුල් ටයිම් වැඩ කරන්න තියෙන සහ ඔයාලා පර්මනන්ට් විදිහට ගන්න. ඉතින් ඒක ස්ථීර රැකියාවක්. ඒ කියන්නේ ඔයාට ස්ථීර රැකියාවක් විදිහට කැනඩාවට ගිහිල්ලා අවුරුදු 2ක් 3ක් වගේ කාලයක් වැඩ කරද්දී ඔයාට PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට වගේ පවුල අයවත් කැනඩාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් රහස් ක්‍රම මමත් ඒ පොත ඇත්තටම මිලදීගෙන බැලුවා. ගොඩාක් වටිනවා. හැම රහසක්ම වගේ තියෙනවා ඔයගොල්ලන්ට කොහොමද රටකට යන්නේ. එතකොට රටකට ලේසියෙන්ම ගිහිල්ලා කොහොමද ඔයගොල්ලන්ට පුරවැසි භාවය ගන්නෙ. එතකොට හැම දෙයක්ම A to Z එයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් සහ කමෙන්ට්ස් වල ෆස්ට් කමෙන්ට් එකේ තියෙනවා. ඒ හරහා මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ජොබ් එකේදී এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් and එක්ස්පීරියන්ස් ඉල්ලන්නේ නැහැ ඔයාලට. අධ්‍යාපනික සුසුකම් පළපුරුද්ද ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔයාට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේ දේවල් සඳහන් කරලා ඔයාගේ CV එක හරියට අප්ලෝඩ් කරන්න. ඉතින් CV එකක් හදන්නේ කොහොමද? එතකොට තවත් මේ වගේ job vacancies මේ හැමදේම
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒරොප්පේට යන රහස් ක්‍රම පොතේදී. එතකොට කොහොමද CV එකක් හදන්නේ, කොහොමද කවර් ලෙටර් එකක් හදන්නේ, ඒකට මොනවාද ඇතුළත් වෙන්න ඕනේ කරුණු, ඔයා මොනවාද හදා ගන්න ඕනේ ලියකියවිලි, එතකොට නොමිලේ ගුවන් ටිකට් පතක් ගන්න කොහොමද, ඔය වගේ ගොඩාක් දේවල් ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම පර්චේස් කරන්න ඔයගොල්ලන්ට ඒක ඔයාලගේ ජීවිතයේ ලොකු ටර්නින් පොයින්ට් එකක් අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ভেජිටබල් ෆාම් වර්කර්ස්ලාට දෙන ජොබ් වේකන්සි එකක්නේ. මේක අවුරුදු 18ත් 60ත් අතර කාන්තා පිරිම දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේ ජොබ් එකට අයදුම් කරන විදිහ තමයි මම දැන් කියන්නේ. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල සෙකන්ඩ් ලින්ක් එක, කමෙන්ට්ස් වලත් තියෙන සෙකන්ඩ් ලින්ක් එකේ තියෙනවා අපේ ලොකු වෙබ්සයිට් ලින්ක් එක. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට තවත් ජොබ් වේකන්සිස් බලන්න. මේ මම කියපු ජොබ් වේකන්සි එකට අමතරව තව ජොබ්ස් බලන්න. මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට ලොකු ඇප් එකනොත් බලා ගන්න පුළුවන්. ඉතින් අර වගේ රහස් ක්‍රම විදේශ රටකට යන හැම රහසක්ම ඔයගොල්ලන්ට මිස් කරගන්න නැතුව බලන්න ඕනේ නම් ඒකේ ගොඩාක් දේවල් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. පටුන ඉඳලා මේ හැමදේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොනවාද තියෙන්නේ කියලා. ඒ හැම දෙයක්ම කියවලා බලන්න. එකේ සිට අවසාන මාතෘකාව දක්වා කියවලා බලන්න ඒගොල්ලෝ දාලා තියෙන පටුනේ. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මෙච්චර දේවල් මෙච්චර මුදලකට මෙච්චර පොඩි මුදලකට ඒගොල්ලෝ දෙනවද කියලා. ඉතින් පොඩි ඔෆර් එකක් පොඩි කාල සීමාවකට යනවා. මොකද මේක හඳුන්වා දීමේ කාලයක් නිසා. ඉතින් ගොඩාක් අයගේ ගොඩාක් හොඳ රෙකමෙන්ඩේෂන්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මමත් ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා මේ පොත මිලදී අරගෙන ඔයාලගේ රටකට යන විදේශ රටකට යන සිහිනය හැබෑ කරගන්න කියලා. ඉතින් ඔන්න හැමෝටම try කරන්න හැමෝටම chance එකක් ලැබෙන්න කියලා විශ් කරන ගමන්ම ඔයාගේ CV එක cover letter එක හරියට හදලා අදාළ job එකට ඔයගොල්ලෝ අයදුම් කරන්න. එතකොට ඔයාලට ලේසියෙම job offer එකක් අරගෙන කැනඩාවට වගේම තවත් රටවල් වලට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම අපේ channel එක